හෙල්ලෝ කොහොමද කට්ටියට? ඔන්න අද අපේ vlog එක වෙන්නේ අපි යනවා පොඩ්ඩක් එළියට. ඒ කියන්නේ කඩේට යනවා බඩු වගේක් ගන්න. අපේ ගෙදර බඩු ටික ඉවරයි. කළුවරයි දැන් රැය වෙලා තියෙන්නේ. වැඩ ඇරිලා ආවා. එන්න යන්න හදන්නේ. අපේ අනිත් යාළුවා අපේ චිකු ඉන්නවා පල්ලෙහා. චිකුව අරගෙන එහෙම මම බලමු මොකක්ද වෙන්නේ කියලා. චිකුත් හම්බුනට පස්සේ අයි සෙට් වෙමු. එයත් වැඩකට ගිහිල්ලා දැන් තමයි ආවේ. අපි යමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා බලමු. ඉස්සලම අපි කඩවල් දෙකකට යනවා. එකක් තමයි මේ තියෙනවා MD කියලා ෆුඩ් සිටි එකක්. ෆුඩ් සිටිට යනවා. ෆුඩ් සිටියෙන් බඩු ටිකක් තියෙනවා. එකෙන් අරගෙන අපි යනවා ඊළඟට ලංකාවේ කඩේකට. මේ ලංකාව කඩ තියෙනවා කියලා අපි කලිනුත් කිව්වා. ලංකාවේ කඩේකින් අපිට ඕන බඩු ටික ගන්න යනවා. බලමු මොකක්ද වෙන්නේ කියලා. කොහොමද බඩු ගන්නෙ? හැමදේම විස්තරේ බලමු. සෙට් වෙලා ඉන්න. ඉතින් ඔහොම තමයි ජොබ් වලට ගිහිල්ලා එනකොට මහන්සි ලේසි නෑ. ලංකාවේ ඉන්නවා වගේ දෙයක් ලේසි නෑ. රට ඉන්න හැමෝම දන්නවා ඒක. ජොබ් එකක් කරලා එනකොට තියෙන මහන්සිය. ඉතින් හොඳ උදාහරණයක් තමයි යෝක. අපි hina වෙලා මෙහෙම කතා කරාට ඉතින් මහන්සි කියන්නේ ඉතින් මෙහෙමයි රට එන්න බලන් ඉන්න කට්ටියට අතරම කියන්නේ ඉතින් එන්න ඕන කට්ටක් කන්න බලාගෙන. පොද මේ ආවට පස්සේ ඉතින් අර ගෙදර තියෙන සැප අනම්මනම් ඉතින් මොනවත් නැහැ. ආවට පස්සේ කන බොන වෙලාවක් නැහැ. ඒකට යන එන වෙලාවක් කියන්නේ ඒක හරියටම කරන්න ඕන. ඉතින් මේ දේවල් වලට මුහුණ දෙන්න බලාගෙන අනිවාර්යෙන් අතකට එන්න. අනිවාර්යෙන් කට්ටක් කන්න පුළුවන් නම් අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. අනිවාර්යෙන් කට්ටක් කන්නම තියෙනවා. ඉතින් කටු කන්න ඕන. හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගොඩක් අපි ජීවිතේ විඳින්නත් පුළුවන් මේ රටවල් වල. ඒකත් අපි මෙතෙන්දි කියන්න ඕන. කාලා බීලා සතුටෙන් එහෙම ඉන්නවා. ඒ අර තීන මහන්සිය නැති වෙලා යනවා. ඔව් මේ රට ආපු අයට වැරදිලත් නැහැ. අනිවාර්යෙන් අවුරුදු පිළිල්ලත් නැහැ. අත්තක් කෑවොත් ගොඩ එන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද විස්තර කියලා. අද පොඩ්ඩක් සීත අයිනේ දිනුවා. අද ටිකක් සීතලයි. සීතල අඩු වෙනවා යෝඩ ටික ටික සීතල වැඩි වෙනවද මන් දන්නේ නැහැ. රැයට හැබැයි අර උණගත් එක්ක සීතල වැඩි. හරි අපි එනම් ආයිමත් සෙට් වෙමු. මේ තමයි ලුණු තියෙන බෑග් එක. මේකේ ලුණු කිලෝ එක වෙනවා 1.39යි. 1.39ක් වෙනවා. අල තියෙනවා. අලත් ඒ වගේ. අද නම් ඔෆර් එකක් යනවා. සමහර තැන්වල අපිට හම්බෙලා තියෙනවා මේ මීටත් වඩා ගණන් අඩු තැන්. සමහර කඩවල් දාලා තියෙනවා. පළතුරු, ස්ට්‍රෝබෙරි. මේ තියෙන්නේ ලුණු වල ගානත් ඒ වගේමයි 7.55යි. ලුණු කැට කුඩු දෙකම තියෙන අතන. අපි ගන්නේ නේද? මේ පාස්තා නම් ටිකක් ගණන් අඩුයි. 7 ගණන් වලින් තියෙන්නේ. මේ ලොකු පැකට් ඒත් 750. මෙතන තියෙනවා මස්, චිකන් තියෙනවා. මේ ටිකම 14. මේට යන්න තියෙනවා බීෆ් තියෙනවා, පෝක් තියෙනවා,
මෙන්න චීස් වල ප්‍රයිස් තියෙන්නේ මේ විදියට. අපිට නම් ඇත්තටම කැවෙන්නේ නැති දෙයක්. වැඩි අපි ගන්නෙ නැහැ. ඊළඟට කොල්ලෝ ආසම තැන තමයි මෙතන. එතන ප්‍රයිස් එක තියෙන්නේ මෙන්න මේ විදියට. අපි බලමු. මෙතන නම් ලිකර්ස් ගොඩක් අඩුයි. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් ලිකර්ස් එහෙම ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් මෙහෙම තමයි MD එකේ තියෙන ලිකර්ස් ඔය වගේ. වීනෝ තියෙනවා, වයින් ඔෆර්ස් යනවා මේක 2යි ගාණක්. ඉතින් ඔය වගේ තමයි ලිකර් වර්ග තියෙන්නේ. මෙතන බියර් තියෙනවා. බියර් මේ ටින් එක වෙන්නේ 775යි 799යි යන ගණන් වලට බියර් තියෙන්නේ. එතකොට මෙන්න මේ ලොකු බෝතලේ මේ තියෙන බියර් මෙතන ලීටර් 1.500ක් තියෙනවා. ඒක වෙන්නේ 1.89යි. බියර්ස් නම් ටිකක් අඩුයි ගණන්. හැනිගන් හැමෝම දන්නේ හැනිගන් එක තියෙනවා 799යි යුරෝ එකක් වෙන්නේ. මේක තමයි අපි ගත්ත බියර් එක. මේකේ ප්‍රසන්ටේජ් එක 12ක් තියෙනවා වොලියුම් එක. යුරෝ වෙන්නේ කීයද චාම එක? යුරෝ 799. 799 බියර් එක. ගහනවා බියර් එක අද. චොක්ලට් වර්ග තියෙනවා. ඔන්න ඉතින් අපි MD එකෙන් ගන්න තිබ්බ බඩු ටික ගත්තා. දැන් ඉතින් අපිට ගන්න තියෙන්නේ ලංකාවේ කඩෙන්නේ. ඔක්කොල කඩේට දෙන්න තියෙන. ටිකක් දුරයි බස් එක යන්න බලනවා. ඔව්. නැත්තම් ටිකක් දුර යන්න ඕන. බස් එකක් ගමු එතන ටිකක් අපි දාන්නම් විදියට. ඔව් බස් එකට යන විදිය කොහොමද කියලා. අනිත් එක තමයි MD එක අපිට ගොඩාක් බඩු තිබ්බේ නෑ ගන්න. පොඩි බඩු ටිකක් තිබ්බේ. ඒ ටික ගත්තටක් ගාලා අපිට ගොඩක්ම ඉතින් අපි ඇත්තටම කන්නේ අපි ලංකාවේ විතර තමයි ගොඩක්ම කන්නේ. දලා තමයි අර මෙහෙ විදිහට කෑම කන්නේ. එන්න මෙහෙම තමයි මේකට ඇතුල් වෙන්න තියෙන්නේ. ඇතුල් වුණාට පස්සේ මෙතන තියෙනවා බියර් වර්ග. මේක තියෙන යුරෝ 2.50යි 3යි එතකොට 2.50යි ඒ වගේ ගණන් වලට තියෙනවා. ප්‍රයිසස් එහෙම වැඩි වෙලා තියෙන අපි හිතන විදියට සාමාන්‍යයෙන් මේ කියන්නේ මේක පැය 24ම ඇරලානේ. එතකොට ඕන වෙලාවක ඉල්ල ගන්න පුළුවන්. වෙනස් වෙනවා. චොක්ලට් වර්ග. මෙතන තියෙනවා චොක්ලට් වර්ග. ඉතින් ගැහැණු ළමයි යාසම චොක්ලට් එකක් තියෙනවා මිල්කා. අත්තම මෙතන තියෙනවා චිප්ස් වර්ග, ආයි චොක්ලට්, ආයි කොකා කෝලා තියෙනවා. ඒ වගේ ප්‍රයිසස් අර විදියමයි. මේකෙත් තියෙනවා ඉතින් එක අයිටම්ස් ඉතින් ඒවාලා එක බලන්න අපි අයිටම් එකකින් තියෙනවා. ඕනගේ හෙට්ට වෙන්ඩින් මැෂින් එකෙන් ගන්න පුළුවන්. ඒක ඉතින් අපි අර කලින් පෙන්නපු බිල්ඩින් එක ඇතුළේ ඉන්නේ. එතන තියන්නේ බර්ගර් කිං. මේ බස් හෝල්ට් එක අපි ඉන්නේ. මේ බස් හෝල්ට් එකේ ඔය තියෙන ටේබල් එක තියෙන්නේ. වාඩි වෙන තියෙන ටේබල් එක මේකෙන් ෆෝන් එක charge කරන්නත් පුළුවන්. බස් එකක් දැන් එනවා. අපිට බස් එකේ එන වෙලාව බලා ගන්න පුළුවන් මෙන්න මේක ස්කෑන් කරලා. ඒ ටයිම් එකටම මෙන්න මේ වගේ බස් එක එනවා. මෙහෙ ඔයගොල්ලෝ අපේ කලින් වීඩියෝ එක බලන්න නැති මේක අපේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් දෙවෙනි වීඩියෝ එකෙන්ම අපි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඒ තමයි මෙහෙම වීඩියෝ කරගෙන යනකොට එක මිනිස්සෙක් කිව්වා යා ඒකේ වීඩියෝ වුණා කියලා. ඒක අයින් කරන්න කියලා. ඉතින් ලස්සන
ප්ලේස් එකක් අපි වීඩියෝ කරගෙන ආවේ. නමුත් ඉතින් එයාගේ ඉල්ලීමට අපිට මේ වීඩියෝ එක අයින් කරන්න වුණා. ඔව් මේ ඇත්තටම ඉතින් පළවෙනි මේ පළවෙනි කියන දෙවෙනි වීඩියෝ එකෙන්ම අපිට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්නවා මෙන්න එක වටිනවා. මොකද අපිට දැන් ඉස්සරහට අපි දන්නවා ඒකට මිනිස්සුන් හම්බුනාට පස්සේ ඒ කියන්නේ යාලා වීඩියෝ වෙන කියන්නේ හරි විදියට කරන්න ඔව්. එයාලා වීඩියෝ කරන්න නැතුව අපි එහෙම අරගෙන යන්න ඉතින් බලමු ෆුල් try එකක් දෙනවා. ඉතින් අපි එළි ඉන්නේ අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. පුළුවන් විදියකට බලමු. අපි දැන් යන්න හදන්නේ ලංකාවේ කඩේට. අපි ගිහිල්ලා බලමු ඉතාලි ෆුඩ් සිටියේ තිබුණු බඩුවල ප්‍රයිස් නොයි ලංකාවේ කඩේ කොහොමද කියලා ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් ලංකාවේ කඩේට ආවා කලින් කිව්ව විදියට ලංකාවේ බඩු මෙන්න මෙහෙම තියෙන්නේ. තියෙනවා ගෝවගිරි තියෙනවා සුදුහුණු ලූණු හැමදේම තියෙනවා. මෙතන ලංකාවේ විතරක්ම නෙමෙයි මෙතන තව ලංකාවේ රසට කන්න විදිය ප්‍රොඩක්ට් කෙලින්ම තියෙනවා කුළු බඩු ඔක්කොම මෙතන හැමදේම තියෙනවා අපිට ගන්න ලේසි. ලංකාවේ බිස්කට් පවා තියෙනවා කොරියන් නූඩල්ස් හැමදේම තියෙනවා. ලංකාවේ කරවල ආල්මස්තු මේ හැමදේම තියෙනවා ගන්න පුළුවන් අපිට. ලංකාවේ රසටම කන්න පුළුවන් අපිට තියෙනවා. ඉන්දියාප්ප පිටි මේ හැමදේම ඉතින් අපිට තියෙනවා ගන්න පුළුවන්. වෙන කට්ටිය කන්න ආසම දෙයක් ඒවත් තියෙනවා. මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ලංකාවේ බඩු ගත්තේ මෙන්න මේ විදියට කරේ තියාගෙන යන්නේ. මේ බෑග් එකෙත් තියෙනවා අත්වලත් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි බඩු ගත්තේ. ඔයගොල්ලෝ දැක්කා ලංකාවේ බඩු අපිට ගන්න තියෙනවා ඕන දෙයක්. මිරිස් 3-5 පොත්තු රොටි ඉඳලම තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ විදියට ලංකාවේ රහට කන්න පුළුවන්. දැන් අපි වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා නවත්තනවා. ආයිම දවසක හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. අපි බලාපොරොත්තු වෙනවා තව ලස්සන තැන් කීපයක් තියෙනවා යන්න, කඩවල් කීපයක් තියෙනවා යන්න. අපි ආයිමත් සෙට් වෙමු දවසක අපේ ඉතාලියේ අඩිපාර දිගේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපිට සපෝට් එකක් දෙන්න අපිත් එක්ක ඉන්න. චාෝ චාෝ. චාෝ චාෝ.